වහන්සේට නමස්කාර කරමින් නමස්කාර වේවා කියලා සැකසෙන්න නමස්කාරය තිසරණ සහිත වූ පංචශීලය සියලු දුක් කරදර දුරු වීම පිණිසම උතුම් නිවන් සුවය අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා සාදු සාදු සාදු. දැන් අපි අනන්ත ගුණයෙන් හා ඥානයෙන් බබලන විතරාගී අසම සම මහෝත්තම ලෞතුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියන අදහස ඇති කරගෙන අපි කවුරුත් එක්ක එකට ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ සජ්ජායනා කරමින් වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං
ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා මහියංගනං නාගදීපං කල්යාණං පදලාංචනං දිවා ගුහං දීඝවාපි චේතියං ච මුතිංගනං තිස්ස මහා විහාරං ච බෝධිං මරිච වට්ඨියං ස්වර්ණමාලී මහා චේතියං ධූපාරාම භයාගිරින් ජේතවනං සීල චේතියං තදාකාචර ගාමකං ඒතේ සෝලසඨානානි අහං වන්දාමි සබ්බදා සාදු සාදු කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු සාදු. දැන් අපි දෙවියන්ටත් ආරාධනා කරමු කවුරුත් එකට. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයං භික්ඛවේ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්ඛමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය සෝක පරිද්දවානං සමතික්ඛමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. කාරුණික පින්වත්නි, අප හැමදෙනාම ඊටම වටිනා යුතුයකමක් ඉෂ්ට කරන්නටයි බලාපොරොත්තු වන්නේ. මීට 3 මාසයක්ද අවුරුද්දකට ප්‍රථම අභාව ප්‍රාප්ත වුණු හෙන්රි විතානවසම් පියතුමන් වහන්සේට පින් අනුමෝදන් කිරීමට ආදරණීය මව්තුමිය හේමා කොඩිතුවක්කු මාතාව පෙරමුණෙහි තබාගෙන ලොකු පුතා සම්පත් විතානවසම් දොස්තර මහත්මයා තුෂාරි විතානවසම් දියණිය සහ මංජුල විතානවසම් පුතණුවන් ඕෂධී විතානවසම් ඇතුළු පවුලේ සෑම දෙනාම එකට එකතු වෙලා අද මේ දූදරුවෝ ඔක්කොම එකට එකතු වෙලා මේ පින්කම සිද්ධ කරන්නේ.
අම්මාව පෙරමුණෙහි තබාගෙන. පින්වතුනි, බණ අහනකොට බණ අහන පිළිවෙලක් තියෙනවා. බණ අහනකොට විතරක් නෙවෙයි, අපි දන්නවා හැම දෙයකටම පිළිවෙලක් තියෙනවා. අසනීපයක් හැදුනොත් බෙහෙත් බොන්නත් දොස්තර මහත්තයා පිළිවෙලක් යොදනවානේ කියලා දෙනවා. ඒ නිසා මේ ලෝකේ ඕනෑම දෙයක් කරනකොට ඒ කරන කාර්ය පිළිවෙලකට කළොත් තමයි සාර්ථක වෙන්නේ. ලෝකයක් වටින දරුවෝ ටිකක් හදලා මීට අවුරුද්දකට ඉස්සෙල්ලා පියතුමන් වහන්සේ මරණයටපත් උනේ. ඉතින් මේ කරන පින්කම පිළිවෙලක් ඇතුවම සිද්ධ කරන්නට ඕන නිසා මං ඉස්සෙල්ලාම මතක් කරන්නේ මේ පින්කම, මේ බණ අහන පිළිවෙල. බණ අහන පිළිවෙල තමයි ඉස්සෙල්ලාම තමන්ගේ හිත සංසුන් භාවයෙන් එක්තෙන් භාවයට පත් කර ගන්න ඕන. ඒක තම තමන්ගේ හෘද සාක්ෂියට අනුකූලව තේරුම් ගන්න ඕන දෙයක්. තමන්ගේ හිත මේ සඳහා යොමු වෙච්ච ප්‍රමාණයටයි ධර්ම දාණය සම්පූර්ණ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා හිතෙහි සංයමය කියලා කියන්නේ සතිපට්ඨානය, සිහිය එක්තෙන් කරගෙන බණ අහන එක. දෙවෙනි කාරණාව කයෙහි තැන්පත් බව. කයෙහි තැන්පත් බව කිව්වහම එක තැනක වාඩි වෙලා බණ අහන එක. මන්නම් පුද්ගලිකව එච්චර කැමති නෑ අපේ පින්වතුන්ලා බිම වාඩි වෙලා අමාරුවෙන් ඉන්නවට. මට ලොකු ආසනයක් හදලා ගහකට නැග්ගා වගේ ඔය ඇත්තෝ බිම ඉන්නවා. ඉතින් මට සමහර වෙලාවට සංවේගයක් ඇති වෙනවානේ, කකුල් රිදෙනවද දන්නෙත් නැහැ, අමාරුද දන්නෙත් නැහැ. ඒ නිසා බණ අහනකොට නිවැරදි පිළිවෙල එක තැනක සිටීම මිස බිම වාඩි වීම නොවේ. මේ බිම වාඩි වෙන්න අපි පුරුදු වෙලා තියෙන්නේ අපේ සංස්කෘතික කාරණාවක් නිසා. ඒ කියන්නේ අපේ සංස්කෘතිය අපි හුරු වෙලා තියෙනවා බිම වාඩි වෙලා බණ අහන්න, තුනුරුවන් කෙරෙහි ගෞරවය දක්වන්න බිම වාඩි වෙනවා අපි එක පැත්තකින්. අනිත් පැත්තෙන් බණ අහන්න ආවහම ඒ අයට ඔක්කොටම ආසන දෙනවට වඩා පහසුයි බිම වාඩි වුණාම ගොඩක් අයට වාඩි වෙන්න පුළුවන්. ඒ වගේම හැබැයි තවත් කාරණාවක් තියෙනවා. බිම හරියට පර්යංකෙන් වාඩි වුණොත් තමන්ගේ ශරීරයේ ලේ ගමන් මග ක්‍රමවත් වෙනවා. මනස එක්තෙන් කරගන්න පොඩි පහසුවක් තියෙනවා. හැබැයි ඒ වුණාට දැන් කාලේ ගොඩාක් අය නොයෙක් ලෙඩ රෝග, නොයෙක් අපහසුකම් තියෙනවා. ඇත්තටම ඒක ඔබලාට විතරක් නෙවෙයි, මටත් එහෙමයි. මේ දවස්වල වැඩි බණවලට යන්නෙත් නැහැ. ඊයේ ප්‍රේද බණ ටිකකට ගියා. ඒකෙන් පස්සේ අද උදේ නැගිට ගන්නත් බැරි තරමට අපහසුයි. පැය භාගයක් පිටත් වෙන්න බලාපොරොත්තු වෙච්ච වෙලාවත් ප්‍රමාද වෙලා තමයි පිටත් උනේ අපහසුතාවය නිසා. හැබැයි ඒ අපහසුතාවය, ඒ අසනීප ගති මට මගේ ජීවිතේ කිසිම දෙයකට බාධාවක් වෙලා නැහැ. මොකද ඒ අසනීප මට නෙමෙයි අයිති. අසනීප අයිති කාටද? අසනීප අයිති වෛද්‍යවරුන්ට. ඒ ඇත්තෝ තමයි ඒව හොයලා අරගෙන ඔක්කොම කරන්නේ. ඉතින් අපි මොකටද ඒව අයිති කරගන්නේ? අපි කරන්න ඕනේ අම්මා තියෙන ලෙඩ ටික ඔක්කොම වෛද්‍යවරුන්ට දීලා නිදහසේ සතුටෙන් ඉන්න ඕනේ. ඒක තමයි ධර්මානුකූල ක්‍රමය. ඒ නිසා මට මගේ ජීවිතේ මොන අසනීපය, මොන අපහසුතාවය ඇති වුණත් සමහර වෙලාවට මට හිතෙනවා ඇස්වහක් කටවහක් නොවේවා පණ යන වෙලාවටත් මට මේ වගේම සතුටෙන් මගේ දිහා බලාගෙන ඉන්න හම්බ වෙයි, සතුටෙන් ඉන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම මේ ජීවිතේ අපේ ඒකායන ඉලක්කය සැප සහ සතුට.
ඒ සැප සතුට අපි ලබා ගන්නකොට ඒ සැප සතුට අපිට ලැබෙන්නේ කොහොමද කියලා කියා දෙන එක තමයි මේ බණ කියනවා කියලා කියන්නේ. වෙන දෙයක් නෙමෙයි. මම හරි සතුටෙන් ඉන්නවා, මං හරි සුව පහසුවෙන් ඉන්නවා. අන්න ඒක අනිත් අයට මං කියා දෙන්න තමයි මේ බණ වලට එනවා කියලා එන්නේ. ඒ නිසා මමත් සතුටෙන් ඉන්නවා, ඔය ඇත්තොත් සතුටෙන් ඉන්න. ඒ නිසා ලෙඩ හැදෙන එක අසතුටු වෙන්න කාරණාවක් නෙවෙයි, ඒක ලෝක සිදුවීමක්. ඒවා අපි අයිති කරගන්න ඕනේ නෑ. ඒවා අපි වෛද්‍යවරුන්ට දීලා අපි බොහෝම සුව පහසුවෙන් ඒ කියන විදිහට කටයුතු කරන්න ඕනේ. ඉතින් ගොඩාක් අපේ අම්මලා තාත්තලා ලෙඩ වෙනකොට, ගොඩාක් අය ලෙඩ වෙනකොට ඒවා අයිති කරගන්නවා, ඒවා උපාදාන කරගන්නවා, ඒවා මත ජීවත් වෙනවා. අන්තිමට ලෙඩේ වැඩි වෙලා ඒකෙන්ම තවත් අසනීප හැදෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ කාලේ අපි කවුරුත් සතුටින් ඉන්න ඕනේ කාලයක් අපේ ජීවිතේ. ඒ වගේම කාට හරි බිම වාඩි වෙලා ඉන්නේ කමාරුවක් තියෙනවා නම් හිමින් සීරුවේ උඩක වාඩි වුණාට කිසි වරදක් නැහැ. කකුල් දෙක නවාගෙන ඉන්න අමාරු නම් කකුල් දිග හැරගෙන ඉන්න කිසි වරදක් නැහැ. Tamanට ඉන්න ඉරියව්ව අමාරු නම් ඒක වෙනස් කරගන්න කිසි වරදක් නැහැ. ඒකට සියලු අවසරය තියෙනවා. මම කියන්නේ අමාරුවෙන් ඉන්න එක්කෙනාට බන අහන්න බෑ. අමාරුවෙන් ඉන්න එක්කෙනා බන අහනවද? නෑ. අමාරුවෙන් ඉන්න එක්කෙනා හිතන්නේ මොකද්ද? බන ඉවර කරන වෙලාව. දැන් කීයට ඉවර වෙයිද කියලා හිතා ඉන්නවා. සමහර වෙලාවට ඉක්මනින් ඉවරුන් නැත්තම් තරහකුත් වෙනවා. අයියෝ තවත් ඉවර වෙන්නේ නෑනේ කියලා. ඉක්මනින් ඉවර වුණොත් නම් සමහර වෙලාවට හරි සතුටෙන් නැගිටින ගමන් අනිත් අයට කියනවා කකුල් දිග හැරගන්න ගමන් අම්මෝ නිවන් ගියා වගේ කියලා. ඒ ක්‍රමය හරියන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ හිත සැහැල්ලුවෙන් තියාගන්න පුළුවන් වෙන්නේ කය සැහැල්ලුවෙන් තබා ගත්තාමයි. ඒ නිසා කය සැහැල්ලුවෙන් තබා ගන්න කියලා මම මතක් කරනවා. මේ බණ අහන කාලය තුල වෙන වැඩ කරන්න එපා කියලාත් මම මතක් කරනවා. සංග්‍රහ කරන ඒවා, ඥාති හිත උතුම් ගැන බලන ඒවා ඔක්කොම දෙවෙනි කාරණා. අද මේ ධර්ම දාණය තමයි ගොඩාක් වටින්නේ. මං කොළඹ ඉඳලා ඈත ඉඳලා මම මේ ආවෙම මේ ධර්ම දාණයට සම්බන්ධ වෙන්න. ඒ නිසා කවුරුවත් වෙන බාහිර වැඩ කරන්න එපා. මේ හැම කෙනෙකුටම වැඩ කරන අයට පවා වැදගත් වෙනවා බණ අහන එක. ඒ නිසා කවුරුත් අද මේ බණ ටික හොඳට අහගෙන ඉන්න. ඇත්තටම සැබෑ ලෙස ජීවිතේ සැපෙන් ජීවත් වෙන්නේ කොහොමද, සතුටෙන් ඉන්නේ කොහොමද කියන එක යම් ප්‍රමාණයකට හරි කියා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මේවා ප්‍රායෝගික කාරණා. ඇත්තටම මේ අපි මේ බණ හැටියට කියන්නේ ආගම්ක දෙයක් නෙවෙයි. ධර්මයේ කියලා කියන්නේ ආගමක් නෙවෙයි, ඇත්තට යථාර්ථයක්. මොකද්ද කරන්න ඕනේ පුතේ? මොකද්ද කරන්න ඕනේ කියන්නේ? මොකද්ද? ඔෆ් කරන්නද? හරිද? ඉතින් ඒ නිසා මේ හැම දිනාටම ඊටාම වැදගත් වෙනවා වෙන බාහිර වැඩවල නිරත වෙන්නේ නැතුව බණ අහන එක. එක තැනක වාඩි වෙලා. තුන්වෙනි කාරණාව වචනේහි සංයමය. සමහර වෙලාවට කතා කරනකොට ඒ අඬ ඇහෙනකොට බණ අහන අයටත් බාධාවක් වෙනවා. ඒ නිසා සමහර වෙලාවට මේ බණ ගෙවල් වලට අපි හම්බ වෙනවා හිතවත් අය, ඥාතීන්, නෑදෑයෝ, කලකින් මුණ ගැහිච්ච නැති අය නොඑක් දෙනා. හැබැයි ඒ හැම දෙයකටම අවස්ථාව තියෙනවා මේ බණ අහලා ඉවර වෙලා. ඒ නිසා හැම දිනෙකම මේ වෙලාවේදී සංසුන්ව බණ අහන එක තමයි වටිනාම දේ කියලා මම නැවත නැවතත් මතක් කරනවා. එතකොට දැන් මං කිව්වා හිත, කය, වචනය මේ ධර්ම දාණයට එකතු වෙච්ච ප්‍රමාණයටයි ධර්ම දානයක් සම්පූර්ණ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. මොකද්ද කරන්න ඕනේ ඔබතුමා? ඔෆ් කරන්නද? ඔෆ් කරන්නේ ඉතින්ලා.
හරි ගියද? ඉතින් ඒ නිසා අපි හැම කෙනෙක්ම ධර්ම දාණය සිද්ධ කරගත්තොත් තමයි පින සිද්ධ කරගත්තොත් තමයි පියතුමන් වහන්සේට පින් අනුමෝදන් කරවන්න පුළුවන්. එහෙම නැත්තම් තියෙන දෙයක් දෙනව මිසක් නැති දෙයක් දෙන්න බෑනේ. ඒ නිසා පින් සිද්ධ වෙන විදිහට බණ අහන එක සිද්ධ කරන්න ඕනේ. ඒක මම නෙවෙයි කරන්න ඕනේ. මේ ගෙදරට ආපු හැම කෙනෙක්ම. සමහරලාට බණ අහන්න කැමති අය ඇති මෙතන, බණ අහන්න අකමැති අය ඇති මෙතන. සමහර වෙලාවට ඒක අදහස් දරන අය ඇති මෙතන. ඒ එකක්වත් මෙතෙන්ට අදාළ නැහැ. අද මේ නිවසේ සම්බන්ධතාවය අනුව තමයි මේ කවුරුත් මේ නිවසට පැමිණලා තියෙන්නේ. ඒ නිසා මේ නිවසට ආපු හැම කෙනෙක්ම තමන්ගේ යුතුයකම වන්නේ බණ අහන එක. තන්පත්ව බණ අහන එක. පින්වතුනි, කොහොම වුණත් ඊළඟ ධර්ම කාරණාවක් හැටියට මම මතක් කරනවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළා හිත එක්තෙන් කරගෙන, ගත තැම්පත් කරගෙන වචනේ පාලනය කරගන්න කියලා. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් ඔයත්තුන්ගෙන් අහනවා. ඔබ ගෙදර සතුටෙන් ජීවත් වෙනවද? ගෙදර සතුටෙන් ජීවත් වෙනවද? ගෙදර සතුටෙන් ජීවත් වෙනවා නම් ඒ ගෙදර ඉන්න අය හිත තැම්පත්, කය තැම්පත්, කට පරිස්සම්. මේක තමයි සැපත සහ සතුටේ මූලික පදනම. මේ ලෝකයේ තුල ඕන කෙනෙක් තමන්ගේ හිත පාලනය කරගන්නවා නම් එයා මොන ආගමක හිටියත් එයාගේ ජීවිතේ සැපත සැනසීම එතනින් හට ගන්නවා. කය තැම්පත් නම් කිසි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. කට පරිස්සම් නම් කොහොමවත්ම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි හැම දිනාම මේ වෙලාවේදී මෙන්න මේ ගැනත් හිතන්න ඕනේ. අපි සැපෙන් සතුටෙන් වාසය කරන්න අපිට මේ හිත, කය, වචනය කියන මේ සරල පෙනෙන පදනම ඊටාම වැදගත් වෙනවා. දැන් ඔබලා අහලා තියෙනවද දස අකුසල් කියලා එකක්? අහලා තියෙනවනේ දස අකුසල්. දස අකුසල් මතක තියාගන්න හරි පහසුයි. හරි පහසුයි. දස අකුසල් මතක තියාගන්න තියෙන පුතා එකක් කියන්නේ මේ හිත තමයි දස අකුසල් වලින් 3ක් කරන්නේ. ගතින් කරනවා තව 3ක්. ගතින් කරනවා තව 3ක්. දැන් කීයද එකතුව? 6යි. තව කීයක් තියනවද? 4ක් තියෙනවා. ඒ 4ම කරන්නේ කටින්. බලන්නකෝ. හිතින් 3යි, කයින් 3යි, කටින් 4යි. එතකොට වැඩියෙන් පව් සිද්ධ වෙන්නේ කටින්. වැඩියෙන් පව් කරන්නේ කටින්. අර පැරණි සාහිත්‍යයේ හරි ලස්සන සුන්දර කියමනක් තියෙනවා. මහනෙල් සුවඳමය කුඩමසු පිලි ගඳමය දෙකට එක දියමය හොඳට නරකට දෙකට කටමය. ඇත්තටම කට පරිස්සම් කරගත්ත අය ජීවිතේ සැපෙන් සතුටෙන් ජීවත් වෙනවා. කට පරිස්සමක් නැති අය හැමතිස්සෙම ප්‍රශ්න, කරදර. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ වචනයෙන් කෙරෙන්න ඕන කරන පාලනය පිළිබඳව දස අකුසල් වලදී 4ක් හැටියට නම් කළේ. දැන් ඒව මං සරලව කියන්නම්. සිතින් කරනවා අපි 3ක් මොනවද? අභිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. එහෙම නැත්නම් ඔක ඊට ඩලේසි රාග, ද්වේෂ, මෝහ කියලා කිව්වහම. දැන් ඇත්තටම රාගය කියලා කියන්නේ අරුම පුදුම දෙයක් නෙවෙයි. රාගය කියලා කියන්නේ මහා අපරාධයක් නොවේයි. රාගය කියලා කියන්නේ
සාමාන්‍ය නිරෝගී මිනිස්සෙකුගේ ජීවිතේ ගොඩනැගෙන ලක්ෂණයක්. දැන් ඒක නෙමෙයි මේ කියන්නේ. ඒ ස්වභාවය අභිභවා යනවනම් අපි හිතමු මෙහෙම දැන් මට පිපාසයක් ආවහම ඒ පිපාසය සංසිඳවන්න මොනවද මට ඕනේ? මේ කෝප් එක තියෙන වතුර. හැබැයි ඒ වතුරම නේද සුනාමියක් හැටියට ආවෙත්. අන්න ඒ වගේ. මිනිස්සෙකුගේ ස්වභාවික సంతානය තුල ක්‍රියාත්මක වෙන රාගය අභිභවා තමන්ගේ ජීවිතය, තමන්ගේ පෞල් ජීවිතය, තමන්ගේ අනාගතය විනාශ කරන විදිහට රාගය ඇති වෙනවා නම්, ගොඩ නැගෙනවා නම්, ක්‍රියාත්මක වෙනවා නම් අන්න ඒක තමයි ඒකේ ස්වභාවය. ඒකයි මේ කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට ධර්මය කියා දෙද්දී හරි පැහැදිලිව ස්වභාවික ප්‍රතග්ජන මනුෂ්‍යයාගේ චිත්තසංතානයට බාධකයක් ඇති නොවෙන්න, බාධාවක් ඇති නොවෙන්න බුදුරජාණන් වහන්සේ මේ ධර්මය පෙන්වලා දුන්නේ. ඒ නිසා රාගය කියලා කිව්වේ ඒ වචනය අනුවයි. ඉතින් ඒක පැය ගණනක් කතා කරන මාතෘකාවක්. නමුත් ඒක අදාළ නැති නිසා දැන් මෙතෙන්ට මම ඔය වගේ සරල විග්‍රහයක් කළා. ද්වේෂය කියලා කියන්නේ නම් මොනම හේතුවක් නිසාවත් තියෙන්න ඕන දෙයක් නෙවෙයි. ද්වේෂය කියලා කියන්නේ දශමයක් ඇති වුණත් ඒක අපිට තමන්ගේ ශරීරයට වගේම ලෝකයට, සමාජයට දුකක් ඇති කරන තමන්ගේ ජීවිතයේ අසාර්ථක වෙන දෙයක්. දැන් බුදුරජාණන් වහන්සේ ඒක ව්‍යාපාද හැටියට ওই පංච නීවරණ වලදී විස්තර කරනවා. නිවන් දකින්නත් බෑ කේන්ති ගන්න. කේන්තිය තියෙන එක්කෙනාට. තරහව තියෙන එක්කෙනාට. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වටිනා සූත්‍රයක්. මම හැමදාම බණ කියනකොට සතිපට්ඨාන සූත්‍රයේ පාඩයක් තමයි සිහිපත් කරන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රයේ සියලු දුක් නිවාරණය කරන්න තියෙන ඉතාම වටිනා සූත්‍රයක්. සැප සතුට කියන එක පෙනී ජීවිතේ ලබා ගන්න පුළුවන් සූත්‍රයක්. මේ සතිපට්ඨාන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පළවෙනිම අවවාදයේ හැටියට කරන්නේ මොකද්ද? ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. අවිද්‍යාව කියන්නේ උපාදානය, අල්ලා ගැනීම, තණ්හාව, දැඩි තණ්හාව. තණ්හාවෙත් දැඩි තණ්හාව. තණ්හාවත් ඒ වගේම තමයි. අර ද්වේෂය වගේම තණ්හාවත් අවශ්‍යම නැහැ අපිට. තණ්හාව දශමයක්වත් ඕනේ නැහැ. කෙස් ගහක තරම්වත් තණ්හාව අවශ්‍ය නැහැ. සමහර අය කියනවා එහෙනවා අපිට දියුණු වෙන්න බෑ තණ්හාවක් නැත්තම් පොඩ්ඩක් තණ්හාවක් තියෙන්න ඕන කියලා. නෑ, තණ්හාවක් අවශ්‍ය නැහැ. උත්සාහයයි අර පිරිමැස්මයි පිළිවෙලයි අවශ්‍ය. ඒ නිසා තණ්හාව පිළිබඳව ගොඩක් අය දන්නේ නැති නිසා වෙන්නේ නැති එහෙම කියනවා ඇත්තේ. තණ්හාවේ ස්වභාවය තමයි අනිත් අයට කාටවත් නෙවෙයි මට කියන අදහස, මූලික අදහස. ඒ කියන්නේ දැඩි ආත්මාර්ථකාමී බව තණ්හාව තුළ තියෙනවා. ඊළඟට අපි යම් දෙයක් අපි හිත මුදල් කියලා. අපි මුදල් හම්බ කරන්නේ මොකටද? මුදල් හම්බ කරන්න ඕනේ. මුදල් හම්බ කළේ නැත්තම් නිවන් දකින්නත් බෑ. අමාරුයි. බුදුහාමුදුරුවෝ දේශනා කළා දාලිද්‍යම් භික්කවේ දුක්ඛං. මහණෙනි දුප්පත් වුණොත් එහෙම නිවන් දකින්න අමාරුයි. ඇයි නිවන් දකින්න අමාරු දුප්පත් වුණොත්? ඒකට හේතුව දන්නවද? ඒ කියන්නේ යුතුයකම් සහ වගකීම් හරියට ඉෂ්ට කරගන්න බෑ දුප්පත් වුණාම. යුතුයකම් සහ වගකීම් ඉෂ්ට කරගන්න බැරි වෙනකොට එතන පතිරූප දේශ වාසයේ නැහැ. ගැටීම් වැඩි. ගැටීම් වැඩි වෙන්න පහළට වැටෙනවා මිසක්කා ඉහළට යන්න බෑ. සැප සතුට වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකේ යම් කෙනෙක් දුප්පත් වෙන එක දුකට හේතුවක් කියලා. ඒ නිසා
මූලික නිවන් දැකීමේ මූලික ප්‍රතිපදාව තුළ තියෙන මොනවද? කෑම පළවෙනි එක අංක 1 කෑම, 2 ඇඳුම් පැළඳුම්, 3 තමන්ට ජීවත් වෙන්න ගෙයක් දොරක්, 4 තමන්ගේ වෙනත් අවශ්‍යතා. දැන් අපිට මෙතෙන්ට එන්න වාහනයක් ඕනේ වුණා වගේ ඒ අවශ්‍යතා තියෙනවනේ. ඉතින් අවශ්‍යතා ඊළඟට ලෙඩ වෙනකොට ප්‍රතිකාර. ඕක තමයි මූලික අවශ්‍යතා. ওই ටික නැත්තම් මිනිස්සෙකුට ජීවිතේ මොනම පදනමක්වත් දාන්න බෑ. එතකොට මෙන්න මේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ මුදල් තිබුණොත්. මුදල් නැත්තම් බෑ. ඒ නිසා හැම කෙනෙක්ම බුදුහාමුදුරු දේශනා කළේ අර උත්සාහයෙන් හම්බ කරන්න ඕනේ. හම්බ කරන ඒවා පිළිවෙලට වියදම් කරන්න ඕනේ. හැබැයි උත්සාහයෙන් හම්බ කරන විදිහ පවා බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. හැබැයි හම්බ කරන්න කිව්වේ අවශ්‍යතාවයේ පරිදි. නමුත් ගොඩාක් අය හම්බ කරනකොට ඒවා අවශ්‍යතාවයට ගැන හිතන්නේ නැතුව තණ්හාවෙන් එකතු කරනවා. ඒක වැරදි. දැන් බුදුරජාණන් වහන්සේ මොනතරම් පැහැදිලිව මේවා දේශනා කරලා තියෙනවද? හැබැයි අවාසනාවකට අපේ බෞද්ධයෝ මේවා අනුගමනය කරන්නේ නැහැ. මන් දන්න තරමින් එහෙම අනුගමනය කරන්නේ නැහැ. මන් දන්නේ නැයි කියලා. ඒක බෞද්ධයෝ විතරක් නෙමෙයි ගොඩක් ආගම් අදහන අය අනුගමනය කරන්නේ. ආගමේ තියෙන දේ හරියටම අනුගමනය කරන අපි ගෞරව කළ යුතු පිරිසයි මුස්ලිම් ජනතාව. ඒ ඇත්ත හරියට අකුරට කරනවා. ඒ ඇත්ත දියුණු වෙනවා. ඒ ඇත්තත් එක දෙවියෝ ඉන්නවා. ඒ ඇත්තන්ගේ ජීවිත සාර්ථක වෙනවා. ඇයි? ඒ ඇත්තෝ ඒගොල්ලොන්ගේ ආගමේ තියෙන ඒවා හරියටම කරනවා. ඉතින් අපි තවම දන්නේවත් නැහැ. කොච්චර බණ කිව්වත් අපි තවම දන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය, ඇත්ත తත්වය. කොහොම වුණත් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා දුප්පත් වුණොත් පතිරූපදේශ වාසය නැහැ. පතිරූපදේශ වාසය නැති වුණොත් සතිපට්ඨානේ නැහැ. එතකොට නිවන් දකින්න බෑ. සතිපට්ඨානේ ඊළඟට විදර්ශනාව ඊළඟට තමයි ඉහළට යන්නේ. දියුණු වෙන්නේ. දැන් මොකද්ද මේ සැපත? බුදුහාමුදුරෝ දේශනා කරපු මොකද්ද මේ අමුතු සැපත? බුදුහාමුදුරෝ පෙන්වා දීපු මොකද්ද මේ සැප කියලා කියන්නේ? බුදුහාමුදුරෝ දේශනා කළේ මේ ලෝකයේ තුල ස්වභාවයෙන්ම මේ ලෝකේ හැම මිනිස්සෙකුගේම ජීවිතවල හේතු ප්‍රත්‍යයෙන් ක්‍රියාත්මක වෙන චක්‍රයක් තියෙන්නේ. චක්‍රයක් තියෙන්නේ. ඒ චක්‍රය හරියට තේරුම් අරගෙන ඒකට ගැළපෙන විදිහට අනුගත වෙන විදිහට ඒක දරා ගන්න පුළුවන් විදිහට අපි මානසික දියුණුව ඇති කරගත්තේ නැත්නම් ආධ්‍යාත්මික දියුණුව ගොඩනගා ගත්තේ නැත්නම් අපේ ජීවිත දුකටපත් වෙනවා. දුකටපත් වෙනවා. ඒ නිසා මනසින් අන්නේ වෙනස එහෙම නැත්නම් වෙනස් වීම විපරිණාමයේ දරා ගන්න පුළුවන් වෙන විදිහට තමන්ගේ මනස දියුණු කර ගැනීම තමයි නිවන් දැකීම දක්වා දියුණුව හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නුවේ. ඒක මේ මරුණාම ලබන එකක් නෙවෙයි. ඇත්තටම නිවන් දකින්න බෑ මරුණොත්. මරුණොත් නිවන් දකින්න බෑ. ජීවත් වෙලා ඉන්න අයට විතරයි නිවන් දකින්න පුළුවන්. දැන් ඕක වෙලා තියෙන්නේ අපි මැරෙන එක්කෙනාට නිවන් සැප ලැබේවා කියනවනේ. එතකොට දැන් අපි හිතන් ඉන්නේ ආ මේ මැරුණාම තමයි නිවන් යන්නේ කියලා. කකුල් දෙක දිගහැරලා ඉන්න. පහස් විදිහට ඉන්න. ඉතින් ඇත්තටම මැරිච්ච අයට නිවන් දකින්න බෑ. මැරිච්ච අය නිවන් දකිනවා නම් ආයෙත් ඉපදෙන්න ඕනේ. ඉපදිච්ච අයට විතරයි නිවන් දකින්න පුළුවන්. ඒක මනස මුල් කරගෙන ලබන මොනම හේතුවකින්වත් දුකකටපත් වෙන්නේ නැති මහා පුදුම අසිරිමත් තත්වයක්. ඒක ගැන විස්තර කරලා වැඩක් නැහැ. ඒක විස්තර කරන එක මට හිතෙන්නේ අද සමාජෙ ගොඩක් අයට එහෙම කියන එක අර බාලාංශ පන්ති ඉන්න ළමයින්ට උපාධි පන්තියේ පාඩම කරන්න බෑනේ. අපිට වෙලා තියෙන්නේ ඒකයි. අපි බෞද්ධයෝ හැටියට ඉන්නේ තවම බාලාංශේ. හැබැයි අපි පාඩම ඉගෙන ගන්නේ උපාධි පන්තියේ තියෙන පාඩම.
ඉතින් කවදාවත් ඉගෙන ගන්න බෑ. හරියන්නේ නැහැ. සාර්ථක නැහැ. ඒ නිසා අපි මේක ක්‍රමක්‍රමයෙන් යන්න ඕන. පිළිවෙලට යන්න ඕන. පිළිවෙලට යන්න ඕන. ඉතින් එහෙම පිළිවෙලට යනකොට ඉස්සෙල්ලාම කරන්න ඕනේ තමන්ගේ ජීවිතේ හම්බ කර ගැනීම. ඊට පස්සේ හම්බ කරගත් ඒවා උපයෝගී කරගෙන තමන් භුක්ති විඳිනවා වගේම යුතුයකම් සහ වගකීම්. ඔන්න අපේ ධර්ම දේශනාවට ගැලපෙන තැන. යුතුයකම් සහ වගකීම්. අම්මා තාත්තට සලකන එක. දැන් අම්මා තාත්තට සලකන එක හරි සරල කාරණාවක් හැටියට තමයි ගොඩක් අය හිතන්නේ. අම්මා තාත්තා ගැන බණ කිව්වොත් ඒක සරල බණක් හැටියට තමයි හිතන්නේ. හැබැයි ඒ වුණාට අම්මා තාත්තට සලකන්නේ නැති වුණොත් නිවන් දකින්න බෑ. අමාරුයි. ඇයි අම්මා තාත්තට නොසලකීම මත දේවදූත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය ඉතාම පැහැදිලිව තියෙනවා. දැන් බලන්න ඒකටම තව කාරණාවක් මතක් වුණා මේ වෙලාවේ. බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍යය ලබා ගත්ත ගමන් තකහණියක් ඉස්සෙල්ලම කළේ මොකද්ද? ඇහුන්නේ මට. කනත් දැහෙනවා අඩුයි ටිකක් ඈ. නෑ අම්මා එහෙම එකක් මං අහලවත් නෑ. නෑ දෙයියෝ එහෙම එකක් නෙමෙයි. බුදුහාමුදුරු බුදු වෙච්ච ගමන් මොකද්ද කළේ ඉස්සෙල්ලම? බෝධීන් වහන්සේ දිහා බලාගෙන හිටිය සතියක් ඇහි පිහ නොහෙලාගෙන බලාගෙන හිටියා අම්මා. සතියක් ඇහි පිහ නොහෙලාගෙන බලාගෙන හිටියා. දැන් බෝධීන් වහන්සේට ඇති වැඩක් තියනවද ඒකෙන්? බුදුහාමුදුරන්ට ඇති වැඩක් තියනවද ඒකෙන්? නෑ. ඇයි එහෙම කළේ? බුදු වෙච්ච ගමන් කළගුණ සැලකීම තමයි මේකේ පදනම. හේවන දීපු ගහක් කොලක්වත් අමතක කරන්න එපා. ඒ නිසා මේ ලෝකය තුල යුතුයකම් සහ වගකීම් අතර ඊටාම වැදගත්ම ගුණය තමයි අම්මා තාත්තට සලකන එක. දේවදූත සූත්‍රයේදී බුදුහාමුදුරු දේශනා කරනවා සුඛා මත්තේයතා ලෝකේ අතෝ පෙත්තේයතා සුඛා. යම් කෙනෙක් සැප ලබන්න ඕන ජීවිතේ සැප විඳින්න ඕනේ නම් සැප ලබන්න ඕනේ නම් තමන්ගේ තාත්තට අම්මාට සලකන්න කියලා. ඒ සූත්‍රයේම බුදුහාමුදුරු දේශනා කරනවා යම් විදිහකට අම්මා තාත්තට සලකන්න පුළුවන්කම තියදී සලකන්නේ නැති වුණොත් අපාගත වෙනවා. අපාගත වෙනවා. වෙන කාටවත් සැලකුවේ නැtei කියලා අපාගත වෙන්නේ නැහැ. වෙන කාටවත් සැලකුවේ නැtei කියලා අපාගත වෙන්නේ නැහැ. හැබැයි අම්මා තාත්තට සැලකුවේ නැති වුණොත් අපාගත වෙනවා. බුදුහාමුදුරුවන්ට කවුරුවත් සැලකුවේ නැtei කියලා කවුරුත් අපාගත වෙන්නේ නැහැ. අම්මා තාත්තට සැලකුවේ නැති වුණොත් අපාගත වෙනවා. ඇයි ඒ තරමට බුදුහාමුදුරු පෙන්වන්නේ මේක යථාර්ථයක් කළේ? සත්‍ය වශයෙන්ම ඒ මත තමයි අපේ ජීවිතේ සැප සතුට පවතින එක. මේක නිකන් හදවත වගේ. අපේ ගමන් මාර්ගය තුල අපේ ගමන් මාර්ගය තුල සැප සතුට විඳින මාර්ගය තුල අත්‍යවශ්‍යම දේ තමයි අම්මා තාත්තට සලකන එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් අම්මා තාත්තට සැලකුවා. අපේ අම්මා කිව්වා වගේ අම්මා වෙනුවෙන් ගොඩක් ලොකු කැපකිරීම කළා. දෙවෙනි අම්මා වෙනුවෙනුත් එහෙම කැපකිරීම කළා. තාත්තා වෙනුවෙනුත් කැපකිරීම කළා. බුදුහාමුදුරුවෝ විතරක්ද ශ්‍රාවකයෝ? දැන් බලන්නකෝ අස්සජි සරියුත් හාමුදුරුවෝ ගැන හිතන්න. සරියුත් හාමුදුරුවන්ගේ අම්මා ටිකක් ආවේගකාරී. සමහර අම්මලා තාත්තලා ඉතින් වයසට යනකොට එහෙම වෙනවන්නේ නේ. පොඩ්ඩක් එහෙම වෙනව නේද? ඔව්. සමහර වෙලාවට පොඩ්ඩක් කේන් තියෙනවා එහෙම වැඩි වෙනවා. ඇයි මොකද අර හරියට Tamanට පාලනය කර ගැනීමේ හැකියාව නැහැ. දොස්තර මහත්තයලා ඒව දන්නවා. ලෙඩ වුණාමත් එහෙම වෙනවා. දැන් සරියුත් හාමුදුරුවන්ගේ අම්මා හරියට සරියුත් හාමුදුරුවොත් එක්ක තරහින් හිටියේ. ඒ කියන්නේ
සරියුත් හාමුදුරුවන්ගේ පවුලේ ඔක්කොම මහාන වුණා. දරුවෝ ටික. ඉතින් ඒකට අම්මා හැමතිස්සෙම බැන හිටියේ මේක තමයි මේ වැඩේ ඔක්කොම කළේ විනාශ කළේ කියලා එහෙමනේ කියන්නේ. සරියුත් හාමුදුරුවන්ට කියන්නේ. එන්නේ පා මේ හතරම ආයිමට කියලා හිට එළවනවා. හැබැයි බලාගෙන ඉඳලා පිරිනිවන් පාන දවසේ කල්පනා කළා මං ජීවිතේ සංසාරේ ඔක්කොම කළත් අම්මා වෙනුවෙන් කළ යුතුකම කරන්න බැරි වුණා. අවසන් හුස්ම හෙලනවා කියලා දැනගත්තාම මේ රහතුන් වහන්සේ අම්මව හොයාගෙන ගිහිල්ලා උපක්‍රමශීලීව අම්මා ළඟට ලං වෙලා අම්මා ඇහුම් කන්දන මට්ටමට සකස් කරගෙන අම්මාට හැමදේම කියලා දුන්නා. අන්තිමට අම්මා අර සැරපරුසකම් අතහැරලා ධර්මය අවබෝධ කරගත්තා. අවබෝධ කරගත්තට පස්සේ සෝවාන් ඵලයේ පිහිටුවට පස්සේ සරියුත් හාමුදුරුවෝ මොකද්ද කිව්වේ? කිරිබිව් ණයෙන් මං නිදහස් වුණා කියලා කිව්වා. කිරිබිව් ණයෙන් මම නිදහස් වුණා. සරියුත් හාමුදුරුවන්ගේ අන්තිම වදනයක උදාන වාක්‍යය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හාමුදුරු නමකට නියම කරලා තියෙනවා අම්මා තාත්තට සලකන්න වෙන කෙනෙක් නැත්තම් තමන්ට ලැබෙන දේ කියන්නේ තුනුරුවන්ට ලැබෙන දේනේ. අපිට පුජ්‍යලිකව ලැබෙන දේවල් නැහැනේ. බුදුහාමුදුරුව වෙනුවෙන් ධර්මයේ වෙනුවෙන් මහා සංඝයා වෙනුවෙන් ලැබෙන්නේ. ඒ ලැබෙන දේ තමන්ගේ අම්මා තාත්තට වීදම් කරන්න පුළුවන්. කන්න බොන්න දෙන්න පුළුවන්. ඇයි එහෙම කළේ? අම්මා තාත්තා වටින හින්දා. ඒ නිසා හාමුදුරුවරුත් එහෙම කරනවා නම් අපේ මේ දායකාව කොච්චර තමන්ගේ මව්පියවරුන්ට සලකන්න ඕනද? මට මතකයි බෝධිසත්ව ගුණෝපේත පානදුරි අරිය ධම්ම හාමුදුරුවෝ මේ අම්මලා යන්නේ නැති ඒ දවස්වල ගාල්ලේ නේද? හරීම ප්‍රසිද්ධ වුණේ උන්වහන්සේ ගාල්ලෙන්. අරිය ධම්ම හාමුදුරුවෝ මාස 3ක් නේද? මාස 3ක් උන්වහන්සේ ගාල්ලේ වැඩ හිටියා. උන්වහන්සේ කොහේ වැඩියත් දැන් අරිය ධම්ම හාමුදුරුවෝ කියන්නේ කවුද කියලා මේ පොඩි පුතාලා දුවලා දන්නේ නැතිව ඇති. උන්වහන්සේ දැන් අපවත් වෙලත් අවුරුදු 30 ගණනක් වෙනවා. උන්වහන්සේ ඒ යුගයේ මහා පුදුම රූපවාහිනී නෑ, ඔය සමාජ මාධ්‍යමකුත් නෑ, කිසිම ප්‍රසිද්ධ වෙන්න ක්‍රමයක් නෑ. නමුත් උන්වහන්සේ වඩින තැනට ලක්ෂ ගණනක් එකතු වෙන තරම් මහා ජනකායක් එකතු වුණා. උන්වහන්සේ අදටත් උන්වහන්සේ මේ සමාජයට හඳුන්වලා දීපු කවි රන්වන් පාටින් දලුලන බෝධිය, නිල්වන් පාටින් කොළලන බෝධි, මේ ඔක්කොම උන්වහන්සේගේ කවි. දෑත නරලේ බැඳ වැඳුම් ලබන්නේ කරදරමයි ජීවිතයක හැමදාම. මේ වගේ ගොඩාක් අපේ ජීවිතයට සැනසීම ඇති කරන කවි එකතු කරපු හාමුදුරුවෝ. එහෙම කවි විතරක් නෙවෙයි, මන් දන්නවා ඒ කාලේ උන්වහන්සේ හැමදාම අම්මාට කවි ලියනවා. තාත්තා වෙනකොට නෑ. තාත්තා ටිකක් කලින් අභාව ප්‍රාප්ත වුණා. අම්මා හිටියේ. අම්මාට ලියුම් ලියනවා. මොකද ඒ කාලේ කතා කරන්න ක්‍රමයක් නෑ. ලියුමක් තමයි යවන්නේ. දැන් රත්නපුරේ නම් පින්කම තියෙන්නේ. ඒ පින්කමේ විස්තර කියලා අම්මාට ලියුමක් ලියනවා. ඒ ලියුම යටින් කවි ලියනවා. ඒ කවි ඔක්කොම හාමුදුරුවෝ අපවත් වෙන්න මාස 3කට විතර ඉස්සෙල්ලා එකතු කළා. ඒ ලියපු කවි එකතු කරලා උන්වහන්සේ මේක සජ්ජායනා කරලා පටිගත කළා. දැන් ඒ රෙකෝඩ් ක්‍රමයක් නැති නිසා ඒවා දැන් හරි අඩුයි අපි ළඟ. ඉතින් ඒ කවිවල තියෙනවා දස දුක් විඳ රස කිරිදී මා ඇති කල අම්මේ වෙහෙස වෙලා මා රැකගත් සෙනෙහස ඇති අම්මේ මහන වෙලා බන කියන්න කටහුරු කළ අම්මේ නිදුක් නිරෝගීව ජීවත් වෙනු මැන මගේ
අම්මේ දෙයතේ රැඳි වලලු හතරේ හඬ මතකයි අම්මේ මානල වූ බේදයත තොටිල්ලක්ය අම්මේ බුදු සසුනේ හිමිකම් ලැබ සැනසිලි දුන් අම්මේ නිවන් දකින තුරු මම වෙමි ඔබට පිහිට අම්මේ මේ අරමේ බන අහනා බොහොම දෙනා අම්මේ මව්හට සෙත් පතමින් යනු මට ඇහුණා අම්මේ දස දුක් විඳ රස කිරිදී මා ඇති කල අම්මේ නිවන් දකින තුරු මම වෙමි ඔබට පිහිට අම්මේ. ඔය වගේ ගොඩාක් තියෙනවා. දැන් බලන්න මේ හාමුදුරුවෝනි කියන්නේ මේ අම්මා ගැන. ඉතින් හාමුදුරුවෝත් මෙහෙම කියනකොට අපේ මේ පින්වතුන්ලා ගිහි ගෙදර ඉන්න අය කොච්චර බලා ගන්න ඕනද? මොකද දැන් මම අවුරුදු 8 ඉවර වෙනකොට ගෙදරින් ආවේ. එතකොට අවුරුදු 8න් පස්සේ කියන්නේ 9 ලැබනකොට මගේ අම්මගේ සෙනෙහස මට ලැබුණේ නැහැ. මගේ තාත්තගේ ආරක්ෂාව මට ලැබුණේ නැහැ. හැබැයි අවුරුදු 8 වෙනකන් ලැබිච්ච එකට අපි කොච්චර කළගුණ සලකනවාද? කොච්චර කළගුණ සලකනවාද අපි? ඔය ඇත්තෝ අදටත් ලබන මැරෙනකන් ලබනවා අම්මා තාත්තගේ ආදරය, කරුණාව, සෙනෙහස. ඔය ඇත්තෝ කොච්චර ඒකට ණයගැති වෙන්න ඕනද? තමන්ට වාසනාවන්ත බිරිඳක් හදලා දීපු ඒ අම්මා තාත්තා, තමන්ට වාසනාවන්ත ස්වාමි පුරුෂයෙක් හදලා දීපු ඒ අම්මා තාත්තා කොච්චර වටිනවද? පුංචි අඩුපාඩුවක් දෙකක් තිබුණත් අම්මලා තාත්තලා කියන්නේ රහත් වෙලා නැහෙනේ. අඩුපාඩු තියෙනවා. අම්මා තාත්තා කියන්නේත් මිනිස්සුયો. අඩුපාඩු නැත්තේ කොහෙද? කාලඟද? ඉතින් ඒ නිසා කවදාවත් පින්වතුනි ජීවිතේ අම්මා තාත්තාට නොසලකා ඉන්න එපා. සැප සතුට ලබා ගන්නා මාර්ගය තුල පදනම ඒකයි. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි අපේ ජීවිතේ සැප සතුට ලබා ගැනීම සඳහා එක පැත්තකින් රාග, අනිත් පැත්තෙන් ද්වේෂ, අනිත් පැත්තෙන් මෝහය නැති කරගන්නවා කියන්නේ ඇත්තටම අපි යථාර්ථානුකූලව ඇත්ත ඇති සැටියෙන් දැකලා ඒ අපි අපේ ජීවිතේ ඇති කරගත යුතු ගුණය ගොඩනගා ගන්න එක. ඒක තමයි සැප කියන්නේ. ඒක තමයි සතුට කියන්නේ. දැන් ගොඩාක් අය හිතන් ඉන්නේ මේ බණ ඇහුවාම දෙයියන්ටත් ආරාධනා කළා. දැන් දෙයියොත් ආවා. දැන් අපි ගැන දෙයියෝ බලයි. දෙයියෝ අපිට මේවා කරලා දෙයි. මොකද්ද මේ මවාගන්නේ? මොකද්ද මේ ඇත්ත ඇති සැටි බුදුහාමුදුරුවෝ දේශනා? අපි කරන දේ තමයි අපිට විපාකෙ එන්නේ. ධර්මතාවය කියලා කියන්නේ යථාර්ථය. ඒක එතන නෑ 아무තු දිව්‍ය ලෝක යන කතා, බ්‍රහ්ම ලෝකෙට යන කතා, දෙවියෝ ඉන්න කතා නෑ. ඒ ඇත්තෝ ඉන්නවා. ඒ ඇත්තොන්ට වෙන වැඩක් නැද්ද අපිට මේ අපි ගෙන බලා ඉන්න. ඒ නිසා කවදාවත් අපි අපේ අනාගතය, අපේ ජීවිතය, අපේ සැපත, අපේ සතුට අපි ඒගොල්ලොන්ට දීලා ලේසි ක්‍රමයට බලාගෙන ඉන්න එපා සැප ලැබෙයි කියලා. සැප ඕනේ නම් තමන්ගේ මනස තුල ඇති වෙන රාග සිතිවිලි පාලනය කරගන්න. තමන්ට අවඩක් නොවන පරිදි. ද්වේෂය පාලනය කරගන්න. ද්වේෂය කියන්නේ ඉතින් නරක සිතුවිල්ලක්. බුදුහාමුදුරුවෝ මේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කළා යම් කෙනෙක් ද්වේෂය ඇති කරගන්නවා නම්, ගැටීම ඇති කරගන්නවා නම්, ගැටෙනවා නම්, රණ්ඩු වෙනවා නම්
කවදාවත් බෑ සැපතක් සැනසීමක් ලබන්න. රණ්ඩු වෙන මිනිස්සෙකුට කිසිම ඉඩක් නැහැ සැනසීමක් ලබා ගන්න. ගිනි ගොඩක් ඇතුළෙත් ගිනි පිටත් ගිනි. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් කේන්ති අරගෙන අපිට මේ ලෝකයේ තුල ආවේ කිසිල රණ්ඩු කරන්න දෙයක් ලෝකෙ නැහැ. ඇත්ත සැටි ධර්මතාවයේ තේරුම් ගත්තාම අපිට අපේ ජීවිතේ හරි සැහැල්ලුයි. හරි පහසුයි. ඒක තමයි අපේ පිහිට බවට පත් වෙන්නේ. ඒක තමයි අපි සැප බවට පත් වෙන්නේ. ඊළඟට මෝහය කියලා කියන්නේ අපි අර වැරදි දේවල් පිළිබඳව වැරදි අදහස් වැරදි දේවල් අපේ මනසේ නොදියුණුකම. ඉතින් ඒක අපිට නැති කරගන්න ඉතාම පහසු ක්‍රමය තමයි අපි ඇත්ත ඇතිසැටියේ ලෝකයේ තුල දැකීම. ඇත්ත ඇතිසැටියේ දැකීම. ඊළඟට කයින් වෙන අකුසල කර්ම හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නවා ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාරය. ප්‍රාණඝාත හිංසාව, අදත්තාදාන සොරකම, කාම මිත්‍යාචාර වැරදි කාම සේවනය. අකුසල කර්ම වන කයින් වෙන අකුසල කර්ම තුන. දැන් ඒකත් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒකෙත් ඔය පංච නීවරණ වලදී පළවෙනි එක හැටියට දේශනා කළේ කාමච්ඡන්ද කියලා. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මුල් කරගෙන අපි අපේ ජීවිතේ අර අපට අවඩක් වෙන පරිදි කටයුතු කිරීම. ඉතින් කොහොමුණත් ওই විදිහට කයිනුත් 3යි. කටින් 4යි. කටින් 4 මොනවද? මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප. මුසාවාද කියන්නේ බොරු කියන එක. පිසුනාවාච කියන්නේ කේලාම් කියන එක. පරුසාවාච කියන්නේ පරුස වචන කියන. සම්ප්‍රප්පලාප කියන්නේ අර්ථයක් නැති ඕපාදූප වැනි හිස් දේවල් කතා කිරීම. එතකොට මේ ලෝකේ ගොඩාක් මිනිස්සු වැඩියෙන් පව් කරගන්නේ කටින්. අනිත් එක ඔය ඕවා පුරුදු වෙනව නේද? මුසාවාද හරි, පිසුනාවාච හරි, පරුසාවාච හරි, සම්ප්‍රප්පලාප හරි. ඕක ඇබ්බැහි වෙනවා. ඕක හරි අමාරුයි හදාගන්න. මේ කටින් කරන වැරද්ද හුරු වුණොත් ඒක නවත්තන්න බෑ. ඒක නවත්ත ගන්න අමාරුයි. ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි ජීවිතේ සැප සතුට ලබා ගැනීම සඳහා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විදිහට තමන්ගේ හිත, කය, වචනය පාලනය කරගන්න කියලා. දැන් එතකොට අපි එක පැත්තකින් මේ ධර්ම දේශනාව තුළින් දැනගත්තා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ යම් දෙයක් කරනකොට අපි පිළිවෙලට කරන්න ඕනේ. ඒ සඳහා ඒ පිළිවෙල අපි තේරුම් ගන්න ඕනේ. පළවෙනි කාරණාව. ඊළඟට ඒ සඳහා අපි සිද්ධ වෙන්න ඕන මොකද්ද? සිත, කය, වචනේ තැම්පත් බව. ඒක බණ අහනකොට විතරක් නෙවෙයි ජීවිතේ සැපෙන් සතුටෙන් වාසය කිරීම සඳහා ඒක අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ වගේම මේ සිත, කය, වචනය පාලනය කර ගැනීම තුළ විශේෂයෙන්ම ගොඩනැගෙන ගුණය පතිරූප දේශවාසයේ බවට පත් වෙනවා. පතිරූප දේශවාසය කියලා කියන්නේ යන තැනක් නෙවෙයි, හොයාගන්න තැනක් නෙවෙයි, හොයාගෙන යන තැනක් නෙවෙයි, ඉන්න තැන සකස් කරගන්න තැනක්. ඇයි මං එහෙම කිව්වේ? දැන් ගොඩක් අය අපිටත් කියනවා අයියෝ මේ ගමේ නම් ඉඳලා හරියන්නේ දියුණු වෙන්න බෑ. බුදුහාමුදුරුවෝත් කියලා තියෙනවා සුදුසු පළාතක වාසය කරන්න කියලා. ඉරිෂ්‍යා කරන අය ඉන්නවා. ඕපදූප හොයන අය ඉන්නවා. ඔය විදිහට කියනවා. හැබැයි එහෙමයි ලෝකෙ නැති කොහෙද? කොහෙත් ඉන්නවා. හැබැයි ඒක නෙමෙයි මේ කියන්නේ. තමන්ගේ gedara පතිරූපදේශ වාසී කියන්නේ නොගැටෙන, ගැටෙන්නේ නැති, ගැටීම් නැති. ඒ කියන්නේ සරලව කියන රණ්ඩු වෙන්නේ නැති. රණ්ඩු වෙන්නේ නැති හිත එක්තෙන් කරගන්න පුළුවන් තැන. ඒ කියන්නේ සතිපට්ඨානය පිහිටුවා ගන්න පුළුවන් තැන.
දැන් මේ සතිපට්ඨානය කියලා මම කීප වතාවක් කියපු නිසා ඒ ගැනත් පොඩි සරල විස්තරයක් කියන්නම්. සතිපට්ඨානය කියලා කියන්නේ සිහිය එක්තෙන් කර ගැනීම, සිත එක්තෙන් කර ගැනීම. මේ ස්වභාවයෙන්ම මේ හිත ගමන් කරනවනේ. මේ මනස තරම් වේගයෙන් ගමන් කරන දෙයක් ලෝකේ තවත් නැහෙනේ. දැන් ඔය ඇත්තන්ට කොළඹට ගිහිල්ලා එන්න කිව්වොත් පැය කීපයක් යනවා ගිහිල්ලා එන්න. හැබැයි දැන් හිතින් අපිට සැනින් ගිහිල්ලා එන්න පුළුවන්. ඒ තරමට අපේ හිත වේගවත්. වේගවත්කම වැඩි වෙන්න තියෙන ගැටලුවක්. එකක් තමයි පාලනයක් රහිත බව. දැන් අපි අර වේගෙන් යන වාහන වලට කියන්නේ වැඩි දුර යන එකක් නැහැ කියලා සමහරලාට. ඇයි වේගය වැඩි වෙන්න පාලනය රහිතයි. පාලනය කරගන්න බෑ. තව එකක් තියෙනවා වේගය වැඩි වෙන්න පේන්නේ නැහැ. පේන්නේ නැති වෙනවා. දැන් මේ ෆෑන් එකේ පෙති කීයක් තියෙනවද කියලා ගණින්න බෑනේ. මේ ෆෑන් එකේ පෙති වල තියෙන ස්වභාවය කියන්න දැන් බෑනේ. ඇත්ත සැටිය දකින්න බෑනේ. මේක වේගෙන් යන හින්දා. ඒ නිසා අපේ හිතත් වේගෙන් ගමන් කරනකොට ගොඩාක් අපිට ඇත්ත සැටිය තේරුම් ගන්න අමාරුයි. ඇත්ත සැටිය තේරුම් ගන්න අමාරුයි. දැන් බලන්න කේන් තියෙන වෙලාව කියන්නේ මේ හිතේ වේගය තවත් වැඩි වෙනවා. කේන් තියෙනවා කියන්නේ. මේ හිතේ වේගය තවත් වැඩි වෙනවා. ඒ වේගය වැඩි වෙනකොට ඇත්ත සැටිය පේන්නේ නැහැ කියන්නේ දැන් සමහර අය මටම කියලා තියෙනවා මට කේන්තියක් ආවා ළඟ හිටියේ කවුද කියලා පෙනුන්නේ නැහැ. ළඟ හිටියේ කවුද කියලා පෙනුන්නේ නැහැ. මට කේන්තියක් තරහක් ආව මොනවා කිව්වද කියලා මතක නැහැ. ඉතින් ඒ නිසා මේ මනස පාලනය කරගත්තේ නැත්නම් සත්‍ය වශයෙන්ම අපිට අපේ ජීවිතේ සැප සතුට සලසා ගන්න බෑ. සියලු සැපත තියෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් මේ ඉගෙන ගන්න දුවල පුතාලා. හොඳට ඉගෙන ගන්න ඕනේ. මොකද මේ දුවල පුතාලාට තියෙන ඉගෙන ගන්න විතරයි. අපේ රටේ ඉගෙන ගන්න ළමයි හරි වාසනාවන්තයි. ලෝකෙ වෙන රටවල් වල ළමයි ඉගෙන ගන්නවා නම් ඒගොල්ලෝ රස්සාවලුත් කරන්න ඕනේ. අපේ ළමයින්ට කවදාවත් අපේ අම්මලා තාත්තලා කියන්නේ රස්සාවල් කරන්න කියලා. ඉගෙන ගන්නවා නම් ඕන තරම් කොහොම හරි වියදම් කරනවා. ඒ නිසා දුවල පුතාලාට තියෙන ඉගෙන ගන්න විතරයි. ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්තේ නැත්නම් හැබැයි ආයෙත් ඉතින් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒකට බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ සතිපට්ඨාන සිහිය හරියටම භාවනාවක් වගේ අධ්‍යාපනයට යොදලා ඉන්න දුවල පුතාලාට තමයි හොඳට ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එක අවුරුද්දකදී 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ හොරණ පාසලක දරුවෙක් ලකුණු 200න් 200ම ගත්තා. මම දන්නේ ඔයත් මතකද කියලා. ශිෂ්‍යත්ව විභාගයකදී ඒක හරි විශේෂ කාරණයක් වුණා. ඒ පුතාට උපහාර දක්වන උල්ලක් තිබුණා BMICH එකේ. මම ඒකට ගියා අනුශාසනාවක් කරන්න. මේ පුතාව වේදිකාවට කැඳවලා ඇහුවා පුතා මේ පුද්ගලික අර උපකාර පන්ති කීයකට ගියාද ඉස්කෝලේට අමතරව කියලා. මේ පුතා කිව්වා එකකටවත් ගියේ නැහැ. එතකොට කොහොමද පුතා මේ ලකුණු 200න් 200ම ගත්තේ? හැමදාම ඉස්කෝලේ ගියා. පන්තියේ ගුරුතුමිය කියා දෙන පාඩම් හොඳට අහගෙන හිටියා. ඒ පුතා කිව්වේ මං හැමදාම ගුරුතුමිය කියා දෙන පාඩම් හොඳට අහගෙන හිටියා. එච්චරයි. ලකුණු 200න් හොරණ තක්ෂිලා මධ්‍ය මහාවිද්‍යාලය කියලා. ඉතින් ඒ නිසා ඉගෙන ගන්න ළමයින්ට මේ සතිපට්ඨානය කියලා කියන්නේ සිහිය එක්තෙන් කර ගැනීම කියලා කියන්නේ ඇත්තටම හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. පාඩම් හිටිනවා. වෙන ඒවට හිත යොමු වෙච්ච ගමන් ඒව නැති වෙනවා. ඉතින් සෙල්ලම් කරන්නත් ඕන තමයි ටිකක්. ශාරීරික අභ්‍යාසත් වැදගත්. බොහොම අඩුවෙන් ඔය වෙන වැඩසටහන් මේ මොනවාද රූපවාහිනී වල බොහොම අඩුවෙන් ඕනේ ඒවා බලන්න. ඒවා බලන්න මනස දුවනවා. එක තැනක නෑ. ඒවට ඇබ්බැහි වුණොත් ඉවරයි. ඉතින් ඒ විදිහට අධ්‍යාපනයේටම තැන දීලා
අධ්‍යාපනයේටම මූලිකත්වය දීලා කටයුතු කරනවා කියන්නේ සිහියෙන් යුතුව ඒක සතිපට්ඨානය ඇති කරගෙන කරන එක. ඉගෙන ගන්න ළමයි. ඊළඟට රස්සාවක් කරන කෙනෙක් සතිපට්ඨානය තියෙනවා නම් එයාට පුළුවන් ඒ රස්සාව හරියටම කරන්න. ඉදිරියට යන්න පුළුවන්. ව්‍යාපාරිකයින්ට බලාගෙන ඉඳදී දියුණු වෙන්න පුළුවන්. ආදර සම්බන්ධතා ගොඩනගා ගන්න අයට ඒ ඔවුනොවුන්ගේ ආදර සම්බන්ධතාවය අතිශය සාර්ථක කරගන්න පුළුවන්. ආවාහ විවාහ ජීවිත සාර්ථක කරගන්න පුළුවන්. මං දැන් ඊයේ බණ 4ක් කිව්වා. ළඟ තැන් වල මං ඒ බණ 3කට විතර මං කිව්වා මේ විවාහය ගැන. විවාහය සාර්ථක වෙනවා කියන්නේ ආදර සම්බන්ධතාවය සාර්ථක වෙනවා කියන්නේ නිවන් දකින්න ඉක්මනින් පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේ නිවන් දැකීම කියලා කියන්නේ අධ්‍යාපනයත් ඒකට සම්බන්ධයි. හොඳට ඉගෙන ගත්තාම ඒක කරා ගන්න පුළුවන්. රස්සාවක් ව්‍යාපාරයක් පිළිවෙලට කරනකොට ඒව දිනු වෙනකොට කරන්න පුළුවන්. නිවන් දකින්න ලේසි. ආදර සම්බන්ධතාවයේ සාර්ථකව පවත්වාගෙන යනකොට ඒකත් නිවන් දකින්න පහසුයි. සහ විවාහ ජීවිතයේ සාර්ථක වෙනකොට එතනත් නිවන් දකින්න පහසුයි. ඇයි? මං ඉස්සෙල්ලා කිව්වේ පතිරූප දේශයේ ගොඩ නැගෙන්නේ එතනනේ. ඒවා එන්නේ පතිරූප දේශ වාසයේ ගොඩ නැගුණාම ගැටීම් නැහැ. මනස කලබල නැහැ. ඊට පස්සේ සතිපට්ඨානය පිහිටනවා. දැන් ඒ සතිපට්ඨානය ටිකක් ඉහළයි. දැන් ඉගෙන ගන්න කාලේ තිබුණ සතිපට්ඨානයටත් වඩා අර්ථවත් වූ සතිපට්ඨානයක් තමයි දැන් එතනින් එහාට තියෙන්නේ. පතිරූපදේශ වාසයෙන් පස්සේ ගොඩ නැගෙන්නේ. ඒ සතිපට්ඨානය නිසා තමයි විදර්ශන ඇත්ත ඇති සැටිය ලෝකේ තේරුම් ගන්න පුළුවන්. ඇත්ත ඇති සැටිය දැක්කහම තමන්ගේ මනස තුළ ගොඩ නැගෙන තත්වයක් තමයි සෝවාන් තත්වය, සකෘදාගාමි තත්වය, අනාගාමි තත්වය, අරහත් තත්වය, නිවන් දැකීම කියන්නේ ඒකේ. ඕක මේ ජීවිත කාලේ කරන වැඩක් මිසක්කා ඊළඟ ආත්මවල සංසාරේ ලබා ගන්න එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා හැම කෙනෙක්ම ඕක කරන්නේ නැතුව අපි හිතනවා අපි හැම මාසෙම දන් දෙනවා. අපි බෞද්ධ. අපි දන් දෙනවා. ආඩම්බර වෙනවා. ඔබ හිතනවාද දානයක් දුන්නහම ඔක්කොම හරියනවා කියලා? නෑ. බුද්ධ ආගමේ ඉලක්කය දන් දෙන එකද? නෑ. බුද්ධ ආගමේ ඉලක්කය නිවන් දකින්න එක. ඒ නිවන් දකින්න මාර්ගය යනකොට දානය කියලා කියන්නේ ඒකට දෙන අත්වැලක්. අල්ලගන්න තියෙන අත්වැලක්. උදව්වට. සීලයත් එහෙමයි. සීලයත් එහෙමයි. භාවනාවත් එහෙමයි. ඒ නිසා අපි හැම කෙනෙක්ම බෞද්ධයෝ නම් බෞද්ධයෝ හැටියට නිවන් දකින්න ක්‍රියාත්මක වෙනවා මිසක් මේ සැප සතුට ගොඩනගන්න මහන්සි වෙනවා මිසක් අපි කිසිසේත් අනුමත කරන්නේ දහසක් ප්‍රශ්න මැද්දේ දානයක් දුන්න කියලා හරි ඉහළයි ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ මම නම් සූදානම් නැහැ. ඒක බෞද්ධෙක් නෙවෙයි. ඒක යථාර්ථය නෙවෙයි. ඒ නිසා ඔබලාගේ ජීවිතය තුළ මොනතරම් පින්කම් කළත් වැඩක් නැහැ සැප නැත්තම් සතුට නැත්තම්. තමන්ගේ සැප සතුට නැතුව දන් දීලා වැඩක් නැහැ. දන් දීලා වැඩක් තියෙනවා නමුත් ඒක අර්ථවත් නැහැ. ඒ නිසා ගොඩාක් අය හිතන් ඉන්නේ අනේ හරියට දන් දුන්නා. ඒ නිසා හරි වාසනාවන්තයි යා මරුණාම කියනවා. හැම මාසෙම සිල් ගත්තා. හරි වාසනාවන්තයි යා කියලා කියනවා. නෑ පින්වතුනි සිල් ගත්තා කියලා සිල් කියලා කියන්නේ ඉලක්කය නෙවෙයි. ඉලක්කය නෙවෙයි. ඒකත් අත්වැලක්. ඒ නිසා මෙන්න මේ නිවන් දැකීම කියන මාර්ගය දැන් මං කිව්වේ පළවෙනි අංකේ ආයි පිළිවෙල මං අවසාන වශයෙන් මතක් කරන්නම්. gedara පතිරූපදේශ වාසයේ ගොඩ නැගෙන්න ඕනේ. පතිරූපදේශ වාසයේ ගොඩ නැගෙන්නේ නොගැටෙන රණ්ඩු නොවන හිතින්වත් හිත ඇතුලෙන්වත් නොගැටෙන පරිසරයක් තියෙන්න ඕනේ. එතකොට තවත් කෙනෙක් කියන්න පුළුවන් අයියෝ එහෙම කරන්නේ කොහොමද අහවලා කියලා තව ගෙදර එක්කෙනෙක්ව අල්ල ගන්නවා. එයා වරදකරුව බවට පත් කරනවා. පින්වතුනි අපි හරියට ධර්මානුකූලව කටයුතු කරනවා නම් මේ ලෝකය තුල අපිට ඒවා ඔක්කොම වෙනස් කරගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි. මම ඒකට පොඩි උදාහරණ කතාවක් කියලා මගේ බණ අවසන් කරන්නම්.
මොකද කට්ටියට බඩකිනිය ඇතිනේ. ඒ නිසා කෝකනම් සුනක වැද්දා කියලා. ඔය බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ හිටියා මේ වැද්දෙක්. එයා වැද්දෙක් කියන්නේ දඩයක්කාරයෙක්. මේ අපේ අම්මලා දන්නවා එයා ගැන එයාගේ ජීවිතයේ අවසාන වෙච්ච සිදුවීම මොකද්ද? හාමුදුරුවන්ට බල්ලෝසු ගන්නවා. මතකයිද? ඔව්. අර දඩයන් හරි ගියේ නැති වුනහම කේන්තිට ඉස්සරහට හම්බුණා කියලා. ඒකෙන්ම තමයි යා මැරුණේ. එයා හරි ආවේගකාරී, ධර්මයක් නැති, ගුණයක් නැති, සීලයක් නැති, හැදියාවක් නැති කැලියට ගිහිල්ලා දඩයන් කරලා මස් විකුණලා ජීවත් වෙන මිනිස්සෙක්. කර්මයක් ධර්මයක් කිසිවක් නැහැ. හැබැයි මේ මිනිහා එයාගේ ජීවිතය අවසන් වුණා විවාහ වෙලා අවුරුදු 18ක් ගත වෙද්දී. අවුරුදු 18ක් විවාහ ජීවිතය ගත කළා. ඔහු විවාහ වුණේ මහා පුදුම වාසනාවකට. ඒක යාට හරි ගියා. සෝවාන් ඵලයටපත් වෙච්ච කාන්තාවක්. මනස දියුණු වෙච්ච කෙනෙක්. ඉතින් බණ පොතේ තියෙන්නේ මේ දෙන්න අතර කවදාවත් ගැටීමක් ඇති වෙලා නැහැ කියලා. ගැටීමක් ඇති වෙලා නැහැ. රණ්ඩු වෙලා නැහැ. ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. ඉතින් ඔබට කියන්න බැහැනේ අපේ ගෙදර කෝකනම් සුනක වැද්දාටත් වඩා අන්ත වැද්දෙක් ඉන්නවා කියන්න පුළුවන්ද? ඈ? එහෙම කියන්න බෑ. එයත් එහෙම හිටියනේ, එහෙම සාර්ථක කරගත්තනේ. ඒ නිසා තමන්ගේ වරද, තමන්ගේ නොදැනුවත්කම හරි, උත්සාහයක් නැතිකම හරි, තමන්ගේ අඩුපාඩුව හරි තව කෙනෙකුට දාලා ඇඟ බේරන්න එපා. ආදරය, කරුණාව, මෛත්‍රිය, ඉවසීම ආදී මහා අපිට තියෙනවා. ගොඩාක් ಜಾති තියෙනවා ගෙදරක අපිට සාමය, සතුට ගොඩනගන්න. ඒ නිසා ගෙදර ගැටීම් ඇති වෙනවා නම් ඒ ගෙදර කොච්චර පින්කම් කළත්, කොච්චර සිල් ගත්තත්, කොච්චර භාවනා කළත් වැඩක් නැහැ. ගෙදර ගැටෙනවා නම් ඒ අය අපිට දන් දෙන එකට අපි අගය කරන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා මේ ගැටෙන එක නතර කරගන්න. ඒක හදාගන්න. ඉතින් මේ විදිහට පතිරූප දේශවාසයේ ගොඩනැගුණාම මනස හරි සංසුන්. ඒක සාහිත්‍යයේ හරි ලස්සන සුන්දර කියමනක් තියෙනවා. මගේ නිවන මගේ පැල්පතයි කියලා. ඒ කියන්නේ එවැනි පතිරූප දේශවාසයේ තියෙන ගෙදරක, පතිරූප දේශවාසයේ තියෙන ගෙදරක, ගෙදරට ආවහම ගෙදර අයට නිවන් දැක්කා වගේ සැනසීමක් තියෙනවා. සමහර අය කියන අනේ මට මේ හිත එකලස් කරන් ඉන්න දෙන්නකෝ ගෙදෙට්ටවත් ආවහම කියලා කෑ ගහන්නේ. ඇයි? ගැටෙනකොට ඒක දරන්න අමාරුයි. මොකද රස්සාවක් කරන කෙනෙක් වුණත්, ව්‍යාපාරයක් කරන කෙනෙක් වුණත්, මොන කෙනෙක් වුණත් තමන්ගේ ගෙදෙට්ට ආවහම තමන්ට නිදහස නැත්තම්, ඒ සැනසීම නැත්තම් මොන දේවල් තිබුණත් වැඩක් නැහැ. මහ මෙරක් තරමට ධන දාන්න තිබුණත් වැඩක් නැහැ. ඒ නිසා මේ පතිරූප දේශ වාසය ගොඩනගා ගන්නට අවශ්‍ය කරන දේවල් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඉතින් ඒදී අපි අවධානය යොමු කළා යුතුයකම් සහ වගකීම් පිළිබඳව. එහිනුත් අපි අම්මා තාත්තට සලකන එක ගැන වැඩිපුර කතා කළා. මොකද මේ මාව හම්බෙන්න ආවේ තුෂාරි නෝන නේද? ඈ? ඔව්. ඇත්තටම මේ තුෂාරි නෝන මම දැකලත් නැහැ. ඊට ඉස්සෙල්ලා අඳුරන්නෙත් නැහැ. ඇත්තම කතාව නේද? අහඹුලස පන්සලට ඇවිල්ලා කිව්වා මෙහෙම අනේ අපේ තාත්තා නැති වුණා. තාත්තා මගේ බණ අහන්න කැමති. ඉතින් මම මේ නිකන් පොඩි උත්සාහයක් දරන්න ආවේ. කොහොමද කියලා. ඇත්ත වශයෙන්ම දැන් මන් දන්නේ පින්වතුනි දැන් මට එහෙම අවශ්‍යතාවයක් නැහැ මං ගැන සහතික දෙන්න. මොකද මං ගැන පැහැදුනත් මට වැඩක් නැහැ. මං ගැන අපැහැදුනත් මට ඇති වැඩක් නැහැ. ඒක මට වැඩක් නැහැනේ. මගේ ධර්මයේනේ මට සැනසීම ලැබෙ දෙන්නේ. ඒ නිසා හැබැයි මම ප්‍රාර්ථනා කරනවා අනේ මාව දැක්කත් මාත් එක්ක කතා කළත් මගේ බණ ඇහුවත් යම් කෙනෙක් සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා මං හිතනවා. ඉතින් එහෙම හිතුවට ඉතින් සමහර අය එහෙම නෙවෙයිනේ කියන්නේ. අපි බණකට වඩින්න මෙච්චර අය කරනවා මෙහෙම කරනවා කියලා කොච්චර කියනවද? එහෙම ආරංචි එනවා අපිට.
ඉතින් සමහර අය බණ වලට ආරාධනා කරන්න ඇවිල්ලා අහනවා මේ කොහොමද වියදම් එහෙම කියලා වටින් අහනවා. අනේ අපි කවදාවත් අපේ ජීවිතෙන් මං මහාන වෙලා අවුරුදු 47ක් වෙනවා. මගේ ජීවිත කාලේ මං කවදාවත් එහෙම භෞතික දේවල් ඉලක්ක කරගෙන මං මගේ ජීවිතේ වැඩ කළා නැහැ. ඒක තමයි මට තියෙන සැපත සතුට. ඉතින් ඒ නිසා මේ තුෂාරි නෝනා ආරාධනා කළාම මම බොහොම සතුටින් බාරගත්තා. ඒ අනුව සතුටින් ආවා. ඉතින් අම්මව දැක්කහම සතුටුයි. දැන් මේ දොස්තර මහතුරු මේ අනිත් අය දැක්කහම තවත් සතුටුයි. අපි කවුරුත් සතුටු සිතින් යුතුව හොඳට බණ ඇහුවා. ඉතින් මේ බණ අහපු උතුම් පුණ්‍ය බලයෙහි ශක්තිය බලය හේතු කොටගෙන මීට අවුරුද්දකට පෙර අභාව ප්‍රාප්ත වුණු ආදරණීය පියතුමන් වහන්සේ හෙන්රි විතානවසම් මැතිතුමා මේ පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් එතුමා උතුම් නිවන් සුවයෙන්ම සැනසෙත්වා කියලා සාදු කියනවා. මීට සති දෙකකට පමණ පෙර මියගිය හෙන්රි විතානවසම් මහත්මයාගේ සහෝදරියක් වන පත්මා විතානවසම් මහත්මිය ඇතුළු තවත් කවුරු හරි පින් බලාපොරොත්තු වන අය ඇතනම් සෑම දිනම මේ පින් ලබා සුවපත් වේවායි සාදු කියන්නේ. මේ දරුවන්ගේ සැලකිලි සංග්‍රහ ලැබමින් මේ දරුවන්ට ආශිර්වාද කරමින් දරුවන්ගේ දරුවන්ටත් ආශිර්වාද කරමින් මේ අම්මාට හේමා කොඩිතුවක් කුමාතාවට চিරාත් කාලයක් නිදුක් නිරෝගීව කටයුතු කරන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා. සම්පත් විතානවසම් දොස්තර මහත්මයාට තුෂාරි විතානවසම් දියණියට එවැගේම මංජුල විතානවසම් පුතණුවන්ට එවැගේම ඕෂධි විතානවසම් පුතණුවන් ඇතුළු මේ පවුලේ සෑම දෙනාටම මේ උදව් කළ උපකාර කළ ගොඩක් අය උදව් උපකාර කරලා ඒක තමයි ස්වභාවය අපේ ගුණය. ඉතින් මේ දෙක සතුටු වෙච්ච හැම දිනාටම මේ පින් බලයෙන් උතුම් නිවන් සුවය දක්වාම ජීවිතේ සැපත සැනසීම ඇති වේවායි සාදු කියන්නේ. අපි දැන් දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං තුදේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මේ ලැබූ සියලු පින් බලයෙන් මුළු මහත් ලෝකයම සුවපත් වේවා කියන අදහසින් අපි කවුරුත් එකට මේ විදිහට ප්‍රාර්ථනා කරමු. දුක්ඛපත්තාච නිදුක්ඛා භයපත්තාච නිබ්භයා සෝකපත්තාච නිස්සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ. දුක්ඛින් පෙළෙන සත් දුක්ඛින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය දුරු වෙත්වා. සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා. නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.